නෝර්ලි දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් පදිංචි වෙන්නවත් ඉඩමක් නැතුව ඉන්න වෙලාවක මේ මෙතුමාගේ පැත්තෙන් නියෝජ්‍ය මෙතුමාගේ පැත්තෙන් ඉදිරිපත් කරපු වාර්තාව ඇතුලේ අපිට පිළිගන්න බැරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අදාළව වේවැල් තලාව කියන ප්‍රදේශයේ අක්කර 50කට අදාළ ඉඩම් ප්‍රමාණයක් අනිවාර්ය ලෙසම වඩුවේල් සුරේෂ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අත්පත් කරන් තියෙනවා. දැනටත් ඒකේ වැඩ කටයුතු සිදු වෙමින් තියෙනවා. ඒත් එක්කම ඊට යාබද ඉඩමක් තියෙනවා වේවැල් තලාවේ. උපාලි ලියනගේ හිටපු ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා අක්කර 50ක ඉඩම් කෑල්ලක් වෙන් කරගෙන තියෙනවා. ඊට අමතරව මම කියන්නම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලට අදාළව දේශපාලඥයෝ විසින් ඉඩම් අත්පත් කරගත්තු විදිය එකක් කොත්මලේ නැගෙනහිර කොටසට අදාළව ෆොටෝෆ් කියන වත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසියෝම් මහතා අක්කර 16කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරන් තියෙනවා. ඊට අමතරව තලව කැලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලා පිටිය අක්කර 50කට ආසන්න මුදල් ප්‍රමාණයක් වෙන් කරගෙන තියෙනවා. එතකොට මම අහන්නේ මීට අමතරව නුවරඑළිය මාගස්තොට වත්තට ආසන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා අක්කර 10ක් කැබලි 3ක් වෙන් කරන් තියෙන 10 ඒවා. හාවේලි අශෝකාරාම පන්සලට පිටිපස්සේ අක්කර 10ක් ඊට ලවසීප් දියැල්ල පිටිපස් ආසන්නේ පාමුල අක්කර 10ක් වෙන් කරන් තියෙනවා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මේ ලේඛනය ඇතුළත් ලේඛනය කොහෙද තියෙන්නේ කියලා. ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අතර මේකේ පිළිතුරක් විදිහට ඉදිරිපත් වෙද්දී ওই නාම ලේඛනය ඇතුල් කරලා නැහැ. අපි සොයා බැලීමක් කරන්න ඕන මෙවැනි සිදුවීම් රට පුරා වාර්තා වෙන නිසා මම මන්ත්‍රීතුමාට මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරලා ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ ඔබතුමාට දැනුම් දෙන්න කියලා මම අමාත්‍යාංශයට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නම්. ඒත් එක්කම අනෙක් ප්‍රශ්නේ මගේ මෙව මහා පරිමාණ ඉඩම් මංකොල්ලය ජනතාව ඉඩම් නොදී පදිංචි වෙන ඉඩමක් නොදී මහා පරිමාණ ඉඩම් මංකොල්ලය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන්නේ කවද්ද කියලා දැනගන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමාගේ දෙවන අතුරු ප්‍රශ්නය මේ වගේ සිදුවීම් දිස්ත්‍රික්ක පුරාම පැවති බවට ඉතිහාසයේ පුරා තොරතුරු තිබුණට හැබැයි මේවා නිල වශයෙන් වාර්තා වෙලා නැහැ. ඒ නිසා මේක පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න ඕන. ඒ නිසා අපි අමාත්‍යාංශයේ විදියට මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් කරලා ඉක්මනින්ම මේකට අදාළ ක්‍රියාමාර්ග ගන්න සහ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.